x ඍණ 4යි x ඍණ 4යි x ඍණ 4 සමානයි බිඳුවයි. එකම වරහනේ තියෙන්නේ. මේකත් ඕන අපිට ලියන්න පුළුවන් කොහමද? එක්කෝ මෙයා බිඳු වෙන්න ඕන නැත්නම් මෙයා බිඳු. x ඍණ 4 සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුව විය යුතුයි. දැන් මොකද්ද මේ කිව්වේ? ඇත්තටම මෙතන x ඍණ 4 මෙතනත් x ඍණ 4 දෙන්නම සමානයි. දෙන්නම සමානයි. ඒතර මේ අපි හොදාලා ලියලා තියෙන එකම එක. හරිද? එතකොට මේ කතාව ඕනේ නැහැ. එකම එක්කෙනානේ දෙකේම ලියවෙන්නේ. x ඍණ 4නේ. ආයෙන අපි කෙලින්ම ලියනවා x ඍණ 4 සමානයි බිඳුවයි. ඍණ 4 එහා පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? ධන 4 වෙනවා. හරිද? එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති අර වර්ග සමීකරණයට උත්තර දෙකක් එන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම මෙතන එකම වරහන් තියෙන හේතුවමත් තමයි එකම උත්තරේ එන්නේ. මේක අපි අර විදිහටම ලියලා බැලුවොත් එන්නේ කොහොමද? ඒ විදිහටම ලියලා බැලුවොත් මෙතෙන්ට හෝ එනවා. x ඍණ 4 සමානයි බිඳුව විය යුතුයි කියලා එනවා. එතන මෙතෙන් x ඍණ 4 x සමානයි 4 හා x සමානයි 4 මෙම සමීකරණය විස්තුම් වේ කියලා. එකම උත්තරයෙන් ලියවෙන්නේ. ඒ හින්දා මම එකක් ලිව්වේ. එක සයිඩ් එකක් ලිව්වේ. හරිද? හරි. ඊළඟ ගානට යම් හතරවෙනි ගාන x ඍණ 1යි 2යි x ඍණ 1යි. x ඍණ 1යි 2යි x ඍණ 1යි. x ඍණ 1 2යි x ඍණ 1 සමානයිලු බිඳුවට. අන්න මේ දෙන්නෙක් ගුණ වෙලා මෙයයි මෙයයි ගුණ වෙලා බිඳුව ඇවිල්ලා. එහෙනම් එක්ක මෙයා බිඳුව වෙන්න ඕනේ නැත්නම් මෙයා බිඳුව වෙන්න ඕනේ. අපි ලියමු x ඍණ 1 සමානයි බිඳුව හෝ 2යි x ඍණ 1 සමානයි බිඳුව විය යුතුයි. හරිද? බිඳුව විය යුතුයි. දැන් සරල සමීකරණ දෙක විසඳමු. ඍණ 1 එහා පැත්තට යද්දි ධන 1 වෙනවා. x සමානයි 1 හා මේක විසඳමු පැත්තක විසඳමු. 2x ඍණ 1 සමානයි බිඳුවයි. හරිද? ඍණ 1 එහා පැත්තට යද්දි ධන 1 වෙනවා. දැන් කවුද යන්නේ ඉන්නේ? ගුණ කිරීම දෙක. ගුණ කිරීම දෙක එහා පැත්තට යද්දි බෙදීම දෙක වෙනවා. අන්න මෙයා විසඳපුවාම ඉන්නේ x ට මොකද්ද? භාගය. එහෙනම් ලියමු x සමානයි භාගය. x සමානයි 1 හා x සමානයි භාගය. මෙම සමීකරණයේ විසඳුම් වේ. දෙකෙන් එක x සමානයි දෙකෙන් එක. මෙම සමීකරණයේ විසඳුම් වේ. දැන් වාක්‍ය දන්නවනේ. ඒක ලියන්න. මෙම සමීකරණයේ විසඳුම් වේ. හරිනේ. වැඩේ ලේසි. ඊළඟ ගාන තියෙන්නේ x ධන 3යි. x සතාවක් x ධන 3 තියෙනවා. x සතාවක් x ධන 3 සමානයි බිඳුවට. හරිද? ඒක ටිකක් වෙනස්. වරහන් දෙකක් නැහැනේ. හැබැයි අපිට පේනවා මොකද්ද? දැන් වරහන් සාධක මේක ඇත්තට මේකේ වර්ග සමීකරණය මෙහෙම තිබිලා තියෙනවා. එතන අන්න මේකෙන් පොදුවට අරන් තියනවා කාවද x අන්න සාධක කරලා තියෙන්නේ නේ. x පොදුවට ගත්තා. මෙතන x කෙනෙක් එළියට ගියොත් x කෙනෙක් ඉතුරුයි. මෙතනින් x ගියොත් ධන 3 ඉතුරුයි. හරිද? දෙන්නගෙම x එළියට අරන් තියෙන්නේ. කතාව තේරෙනවද? මේ සාධක කරලා දීලා තියෙන්නේ. එතකොට අර ගුණිතයක් කොහෙද දැන් අර ඉස්සලා වරහන් දෙකක් තිබ්බා. මේ තියෙන්නේ වරහනයි වරහන් ඉස්සරහින් ඉන්න කෙනයි. මේ දෙන්න අතර මොකක්ද තියෙන්නේ? මොකුත් නැහැ. ඒ කියන්නේ මොකක්ද තියෙන්න ඕන ලකුණ? ගුණ කිරීම. අන්න මෙතන දෙන්නේ ගුණ වෙන්න තමයි ඉන්නේ. x ගුණ වෙනවා කාගෙන්ද? x ධන 3. හරිද? එහෙනම් මේ දෙන්න ගුණ වෙලා බිඳු වෙන්න නම් එක්ක මෙයා බිඳු වෙන්න ඕනේ නැත්නම් මෙයා බිඳු වෙන්න ඕනේ. ඔන්න අපි මේ විදිහට දාමු. ලියනවා x සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව විය යුතුයි. විය යුතුයි. හරියටම දන්නේ නැහැ ඉතින්. මේ එක්ක මෙයා බිඳු වෙන්න ඕනේ නැත්නම් මෙයා බිඳු වෙන්න ඕනේ. ඒකයි මේ විදිහට ලියන්නේ. හරිද කතාව? දැන් සරල සමීකරණයක් මෙතන තියෙනවා. එයා විසඳන්න. මෙතන විසඳන්න දෙයක් නැහැ. උත්තරේ ඇවිල්ලාම තියෙනවා. x සමානයි බිඳුව හා ධන 3 එහා පැත්තට යද්දි ඍණ 3. x සමානයි ඍණ 3 මෙම සමීකරණයේ විසඳුම් වේ. විදිහට දාන්න. මෙම සමීකරණයේ විසඳුම් වේ. ඊළඟ ගානත් ඒ වගේමයි 6 වෙනි එක y වතාවක් 2y ඍණ 3. හරිද? y වතාවක් 2y ඍණ 3 නේ. y වතාවක් 2y ඍණ 3 සමානයි බිඳුවයි. අන්න මෙයයි වරහණයි ගුණ වෙලා බිඳු වෙනවලු. එහෙනම් එක්ක මෙයා බිඳු වෙන්න ඕනේ නැත්නම් වරහණ බිඳු වෙන්න ඕනේ.
ඕක අපි ලියන y සමානයි බිඳුව හෝ 2y ඍණ 3 සමානයි බිඳුව විය යුතුයි. හරිනේ කතාව. දැන් මෙයා නම් විසඳන්න දෙයක් නැහැ. හැබැයි මෙයා විසඳන්න ඕනේ. විසඳමු. 2y ඍණ 3 සමානයි බිඳුව. මුලින්ම යන්නේ කවුද එහා පැත්තට? ඍණ 3. ඍණ 3 එහා පැත්තට යනකොට ධන 3 වෙනවා. ගුණ කිරීම දෙක එහා පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? බෙදීම දෙක වෙනවා. එහෙනම් y කීය දෙන්නේ? 3 බෙදීම 2යි. අලියට දාමු. y සමානයි බිඳුව හා y සමානයි 3 බෙදීම 2 මෙම සමීකරණයේ විසඳුම් වේ. වාක්‍ය ලියන්න. මෙම සමීකරණයේ විසඳුම් වේ. ගාන තේරෙන්නේ නැති. 7 වෙනි ගානේ ඉඳන් තියෙන ගණන් සෙට් එකම. හරිද? 7 වෙනි දැන් මේ හැම ගානකම සාධක කරලා දීලා තිබ්බා. හැබැයි 7 වෙනි ගානේ ඉඳන් ඉස්සරහට සාධක කරලා නැහැ. අපි සාධක කඩාන යනවා. හරි. ඒතර 7 වෙනි ගාන මොකක්ද තියෙන්නේ? x වර්ගයේ ඍණ 16. x වර්ගයේ ඍණ 16 සමානයි බිඳුව. මාර වැඩක් නේ. මොකද්ද මේ සාධක? කොහොමද සාධක කරන්නේ? අර පද තුනක් නැහැනේ. අර ගුණ කරලා ගන්න. හරිද? මේක නවයවසරේ ඉඳන් තිබ්බා මතක නම්. මොකද්ද මේ ඇවිල්ලා තින්නේ? වර්ග දෙක අන්තරය අපි ගමු මෙහෙම a වර්ගයේ ඍණ b වල වර්ගය. ඔන්න වර්ග දෙකක් තියෙනවා. එයාගේ අන්තරයක් ඉන්නවා. සාධක වෙන්නේ කොහොමද? වර්ග දෙක මකන්න. වර්ග දෙක මැකුවොත් ඉතුරු වෙන්නේ කවුද? a ඍණ b. ඒකේ ලකුණු මාරු කරන්න. a ධන b මෙන්න සාධක දෙක. හරි. මෙතන වර්ගයක් ඉන්නවා. වර්ගයක් ඉන්නවා. අන්තරයක් තියෙනවා. මේකේ මෙතන වර්ගයක් ඉන්නවා. මෙතන වර්ගයක් නැහැ. අන්තරයක් නම් තියෙනවා. අඩු කිරීමක් තියෙනවා. හරිද? සරලයි 16 කියන්නේ අපි දන්නවා කාගේ වර්ගද? 4 වර්ගය. ඒකේ විදිහට ලියා ගන්න. දැන් S දෙක කරලා බලද්දි තියෙනවා මේ වගේම තමයි. වර්ග දෙක අන්තරයක් නේ. වර්ගයක් අන්තරය. ආයෙනම් සාධක කැඩෙන්නේ කොහොමද? වර්ග දෙක අන්තරයක සාධක කැඩෙන විදිහට. වර්ග දෙක මකන්න. වර්ග දෙක මැක්කුවොත් ඉතුරු වෙනවා x ඍණ 4. ලකුණ මාරු කරන්න එනවා මොකද්ද? x ධන 4. මේක සමානයි බිඳුව. වර්ග දෙක අන්තරයක සාධක. මුලින්ම වර්ග දෙක අන්තරය හැදුවා ඊට පස්සේ සාධක හැදුවා. හරිනේ. දැන් මේ ඉස්සෙල්ලා කතාවයි. වරහන් දෙකක් දෙන්නෙක් ගුණ වෙලා බිඳුව ඇවිල්ලා. මොකක්ද එන්නේ? එක්ක මෙහා බිඳුවයි නැත්නම් මෙහා බිඳුවයි. ඊළඟ දාන්න x ඍණ 4 සමානයි බිඳුව හෝ x ධන 4 සමානයි බිඳුව විය යුතුයි. ඍණ 4 එහා පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? ධන 4 වෙනවා. ධන 4 එහා පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? ඍණ 4 වෙනවා. එතකොට x සමානයි 4 හා x සමානයි ඍණ 4 මෙම සමීකරණයේ විසඳුම් වේ. ගාන ලියලා දාන්න. හරිනේ ඒක. ඊළඟ ගානත් වර්ග දෙක අන්තරයකට යන්නේ. 4x වර්ගයේ ඍණ 1. ඒකයි මම කිව්වේ සාධක කැඩීම නෝට් එක සම්පූර්ණයෙන් බලලා මේකට එන්න. නැත්නම් මේක එච්චර තේරෙන්නේ නැහැ සාධක කරන විදිය. 4x වර්ගයේ ඍණ 1 සමානයි බිඳුවයි. හරි. මේකත් මම කියනවා වර්ග දෙක අන්තරයක් තමයි. කොහොමද එහෙම වෙන්නේ? මෙතන විතරනේ වර්ගයක් තියෙනවා. කෑලි තුනක් තියෙනවානේ. 4 තියෙනවා, x තියෙනවා, ඍණ 1 තියෙනවා. මේවා අපි මේවයි ගණන් ඕන තරම් නවයවසරේ ඉඳන් හැදුවා. මොකද්ද අපි කරන්නේ? මෙන්න මේ තියෙන ඉලක්කම් දෙකම වර්ග විදිහට ලියුවා. 4 කියන්නේ කාගේ වර්ගද? 4 කියන්නේ 2 වර්ගය. 2 වර්ගයයි x වල වර්ගය. 1 කියන්නේ කාගේ වර්ගද? 1 වර්ගය. කතාව හරි. දැන් මෙතන ඉන්න දෙන්නටම වර්ගය පොදුයි. මෙතන ඉන්න දෙන්නටම වර්ගය පොදුයි. ඒක මම වරහණක් දාලා ගන්නවා එළියට. ඔන්න. මේ වර්ගය දෙන්නටම පොදුයිනේ. ඒක වරහණක් දාලා එළියට ගත්තා. ඍණ 1 වර්ගය සමානයි බිඳුව. දැන් බලන්නකො මේ වර්ගයක් අන්තරයක්. මේකම නේද? වර්ග දෙක අන්තරයේ විදිහට සාධක කරමු. දැන් වර්ග දෙක මකනවා 2x ඍණ 1 ලකුණ මාරු කරනවා 2x ධන 1 සමානයි බිඳුව. දැන් ගාන එතනින් එහාට ලියන්න දීසි. එක්කෝ මෙහා බිඳුව වෙන්න ඕනේ නැත්නම් මෙහා බිඳුව වෙන්න ඕනේ. අපි ලියනවා 2x ඍණ 1 සමානයි බිඳුව හෝ 2x ධන 1 සමානයි බිඳුව විය යුතුයි.
දැන් විසඳමුකෝ. මෙතන විසඳමු මේක. 2x ඍණ 1. 2x ඍණ 1 විසඳුත් මොකක්ද වෙන්නේ? දැන් හිතෙන් හදන්න පුළුවන් නේද? ඍණ 1 එහා පැත්තට යද්දි ධන 1 වෙනවා. ගුණ කිරීම 2 එහා පැත්තට යද්දි බෙදීම 2 වෙනවා. මෙයා විසඳුව 2x ධන 1 සමානයි බිඳුව. ධන 1 එහා පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? ඍණ 1 වෙනවා. ගුණ කිරීම 2 එහා පැත්තට යද්දි බෙදීම 2 වෙනවා. ඒතර ඇත්තටම x දෙන්නේ භාගයයි ඍණ භාගයයි. ඔන්න උත්තර දෙක ලියනවා. x සමානයි 2න් 1 හා x සමානයි ඍණ 2න් 1 මෙම සමීකරණයේ විසඳුම් වේ. මෙම සමීකරණයේ විසඳුම් වේ කියලා ලියන්න. හරිනේ කතාව. හරි. 8 වෙනි ගාන හැදුවේ 9 වෙනි ගාන. 8 වෙනි එක නෙවෙයි. 8 වෙනි එක හරි. 9 වෙනි ගාන මොකක්ද තියෙන්නේ? 9යි x වර්ගය ඍණ 27යි x සමානයි 0යි. 9යි x වර්ගය x වර්ගය ඍණ 27යි x. ඍණ 27යි x සමානයි 0යි. දැන් මේක මොකද්ද? වර්ග දෙක අන්තරයක් වගේ පේන්නේ නැහැ. ඇයි? මෙතන වර්ගය තමයි. 9ත් වර්ගයක් විදිහට ලියුවා. 9 කියන්නේ කාගේ වර්ගය? 3 වර්ගය. හැබැයි අපිට 27 වර්ගයක් විදිහට ලියන්න අපි දන්නේ නැහැ. x වර්ගයක් විදිහට ලියන්නත් බැහැ. හරිද? වර්ග දෙක අන්තරයක් විදිහට මේක යන්න බෑ. මොකද්ද ක්‍රමේ? පද තුනක් තියෙනවද? සාධක කඩන පාඩමේ සාධක කඩන ප්‍රධාන ගණන් වර්ග 3යි ආවේ. එකක් පොදු සාධක ඉවතර ගැනීම. පළවෙනි මාතෘකාව මේක. පොදු සාධක තියනවද බලනවා. දෙවෙනි එක වර්ග දෙක අන්තරයක්ද බලනවා. දැන් ඔක්කොම කියලා දීලා තියෙනවා. වර්ග දෙකක අන්තරයක්ද කියලා බලනවා. තුන්වෙනි එක වර්ගජ සමීකරණයක්. අර ax වර්ගය ධන bx ධන c ෆෝමැට් එකෙන්ද කියලා බලනවා. වර්ගජ සමීකරණයක්ද කියලා බලනවා. කියන පද තුනක් තියෙනවා. x වර්ගය x තනි පදය. x වර්ගය x පදයේ තියෙන තනි පදයක් නෑ. එහෙනම් මේක නෙමෙයි. වර්ග දෙක අන්තරයක් විතර ලියන්න බෑ කිව්වා. ඇයි? x ලියන්න බෑ කාගේවත් වර්ගයක් විදියට 27 ලියන්නත් බෑ. ලියන්න නම් පුළුවන් මූල දාලා එහෙම අපි සාමාන්‍ය ලියන්නේ නැහැ. හරිද? එහෙනම් මේක ඉතුරු වෙන ක්‍රමය මොකද්ද? පොදු සාධක ඉවතර ගැනීම. ගමු දැන් කවුද පොදු වෙන්නේ? අන්න 9 මෙයත් 9න් බෙදෙනවා මෙයත් 9න් බෙදෙනවා 9 පොදුයි. දෙන්නටම ඉන්නවා x. x එක්කුත් පොදුයි. එතකොට මෙතනින් 9x එළියට ගියා කියන්නේ x එකක් ඉතුරුයි. 27 9න් බෙදුනහම 3යි x එක එළියට ගියා. ඔන්න ගාන 40 ඉවරයි. සාධක දෙක කැඩුනා. හරිනේ. එතකොට හිතන්න මෙහෙම වර්ග 3යි තියෙන්නේ අපි එක එක වර්ගය අයින් කරනවා. ඉතින් ඉතුරු වෙනවා ලස්සන මොන වර්ගද කියලා. ගාන හිතන්න පුළුවන්. හිතන පැටර්නයත් එක්ක මල්ලගන්න එක. එක්කෝ තියෙන්නේ පොදු සාධක නැත්නම් වර්ග දෙක අන්තරයක් නැත්නම් අර වර්ග සමීකරණයක්. ax වර්ගය ධන bx ධන c ආකාරයක්. මේකේ පද තුනක් නැහැ. එහෙනම් මෙයා නෙමෙයි. වර්ග දෙක අන්තරයක් ලියන්න බෑ. අපි මෙයයි මෙයයි වර්ග දෙකක් විදිහට ලියන්න දන්නේ නැහැ. එහෙනම් ඒකත් නෙමෙයි. එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද? පොදු සාධක. ටක් ගාලා බැලුවා පොදු මොනවද? 9යි x ගත්ත එළියට. මොන ගාන හිතන පැටර්න් එක. හරිනේ. දැන් කතාව අපි දන්නවා. මෙතනින් ඉස්සරහට ලේසි. දෙන්නේ ගුණ වෙලා බිඳුව ඇවිල්ලා. එහෙනම් එක්ක මෙයා බිඳුවයි නැත්නම් මෙයා බිඳුවයි කියලා දාන්න. 9යි x. හරිද? 9යි x සමානයි බිඳුව හෝ x ඍණ 3. x ඍණ 3 සමානයි බිඳුව විය යුතුයි. හරිද? ඉතින් මේකේ ගුණ කිරීම 9 එහා පැත්තට ඇති බෙදෙනවනේ. බිඳුව 9න් බෙදුනහම බිඳුවමයි. එහෙනම් මොකක්ද දෙන්නේ? x සමානයි බිඳුව හා ඍණ 3 එහා පැත්තට යද්දි ධන 3 වෙනවා. 3 මෙම සමීකරණයේ විසඳුම වේ. වාක්‍ය ලියලා දාන්න. හරි. එතකොට ඊළඟ ගාන x වර්ගය 15x ධන 36. x වර්ගය 15x ධන 36. හරි ඊළඟ ගාන x වර්ගය ධන 15x ධන 36. x වර්ගය ධන 15x ධන 36 සමානයි බිඳුවයි. මේ විදිහට තියෙන්නේ. සමානයි බිඳුවයි. එතකොට මේක සාධක කඩමු.
පෑනේ අවුලක් කියන්නේ. හරි. සාධක කැඩෙන්නේ කොහොමද? පැත්ත එක මං කිව්ව ඕක සාධක කරන විදිය මම සම්පූර්ණයෙන් කරන්නේ නැහැ. එකපාර දානවා. එන්නේ මොකද්ද? 36යි. දෙන්න ගුණ කරන්න ඕනේ 36 දෙන ක්‍රම. එක්වරක් 36 තියෙනවා. තුන්වරක් 12 තියෙනවා. දෙවරක් 18ක් තියෙනවානේ. දෙවරක් 18 තියෙනවා. තුන්වරක් 12 තියෙනවා. ඔන්න 36 දෙන ක්‍රම. තව තියෙනවා. හතරවරක් 9 තියෙනවා. හයවරක් 6 තියෙනවා. සෙට් එකම ලියුවා. පද තුනම ධනයි නම් තුන් ඔක්කොම ධන වෙන්න එපා. දැන් සුළු කරලා බලන්න මේකට ගැලපෙන්නේ කවුද? 18යි 2යි 20යි. නෑ මෙතන 15. 12යි 3යි 15යි සෙට් වෙනවානේ. එහෙනම් මෙයා තමයි උත්තරේ. එතකොට මේ දෙන්න එන්නේ නැහැ. 9 4 13යිනේ. මෙතන 15. 6යි 12යි 15. ගැලපෙන්නේ මොකද්ද? ධන 3යි ධන 12යි. එහෙනම් අපි කෙලින්ම ලියනවා දැන් සාධක දෙක x ධන 3යි x ධන 12යි. නම් සාධක දෙක ලියුවා. හරි. සමානයි බිඳුවයි. දැන් ඉතින් මෙතනින් එහාට ලියන්න පුළුවන් නේ. මෙතනින් එහාට ලියා ගන්න පුළුවන්. කොහොමද ලියන්නේ? x ධන 3 සමානයි බිඳුව හෝ x ධන 12 සමානයි බිඳුව විය යුතුයි. ධන 3 එහා පැත්තට යද්දී ඍණ 3 වෙනවා. x සමානයි ඍණ 3 හා ධන 12 එහා පැත්තට යද්දී ඍණ 12 වෙනවා. මෙම සමීකරණය විසඳුම මේකයි. ඔන්න ගාන හදලා ඉවරයි. මේක සාධක කරන විදිය නෝට් එකෙන් බලන්න සෙට් උන් නැත්නම් ඒ තේරෙන්නේ නැත්නම් ඇවිල්ලා අහන්න. සාධක කැඩීම සාමාන්‍ය පැය භාගයක් වගේ උගන්වන්න පුළුවන්. කාටරි අවුලක් තියෙනවා නම් කියන්න. ඒක වෙනම හරි ඉරිදා ටයිම් එකේ දාලා ඉරිදා 12 එකමාර දීලා තියෙනවානේ. ඒ ටයිම් එකේ කියලා දෙන්න. හරි. ඊළඟ ගාන 2x වර්ගය ඍණ 5x ධන 2.